මිස් මගේ අතින් වැරද්දක් වුණා. මං ඒක පිළිගන්නවා. මං දුක් වෙනවා ඒ ගැන. හැබැයි තාමත් මෙයා ඒ ගැන කියවනවා. පරණ දේම කිය කිය තුවාලේ පාරනවා. හැබැයි දැන් ඒ සම්බන්ධේ නෑ. මේක ගොඩක් වෙලාවට සම්බන්ධතා ගැටලුවලදී අනියම් සම්බන්ධතාවලදී විශ්වාසය කඩ වෙච්ච නිසා මගේ ළඟට එන සේවාදායකින් කියන දෙයක් තමයි. මොකද හිතක් කැඩුනාම ඒක එකපාරට හදන්න අමාරුයි. ඇත්තටම එයා කියන එක විශ්වාස කරන්න පුළුවන්ද කියන සැකය හැම වෙලාවකම එනවා. ඒක සාමාන්‍යයි. ඊටත් අමතරව පාරණ දේම මතක් වෙද්දී අදාළ නොවන දේවලදීත් පරණ දේම කියලා පහර දෙනවා. මේකට කරන්න පුළුවන් මොනවද? මුලින්ම තීරණය කරන්න ඕනි ඔයාගේ මේ පරණ සම්බන්ධය, ඔයාලගේ මේ නිත්‍යානුකූල ඒ නිශ්චිත සම්බන්ධය ඉස්සරහට අරගෙන යනවද නැද්ද කියලා. මෙතනදී එක පාර්ශවයක් හරි කියනවා නම් නෑ මට ඕනේ නෑ. මම මේක නවත්තනවා. මම මෙතනින් ඉස්සරහට යන්නේ නෑ කියලා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි මෙයාලට අවශ්‍යයි නම් නෑ අපි කොහොම හරි මේ සම්බන්ධය අරගෙන යනවා. මොකද මොනවා වුණත් අපි ඉන්න ඕන එකට. ඒ නිසා ඇත්ත කතා කරන්න. චෝදනා කරලා කෑ ගහලා නෙමෙයි ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඔයාට දැනෙන දේ මට ඒ වෙලාවේ රිදුනා. මට බයයි. මට සැකයි. මේ ගැන අපි පැහැදිලිව කතා කරන්න ඕනේ. අන්න ඒ තැනට එන්න. එතකොට ඔයාලට පුළුවන් මේ කැඩිච්ච සම්බන්ධතාවය, ඒ වැරදිච්ච තැන් ටික හදාගෙන නැවත ඉස්සරහට යන්න. මතක තියාගන්න අපි මිනිස්සු සර්ව සම්පූර්ණ අය නෙමෙයි. හැමෝම අතින් වැරදි වෙන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වෙන්නේ ඒ වැරදි ටික හදාගෙන ඉස්සරහට යන එක. විශ්වාසය ආයේ හදන්න නම් කාලය වගේම ඒ සඳහා ක්‍රියාවත් සිද්ධ වෙන්න ඕනේ. කඩපු වීදුරුවක් වගේ ඒක අලවන්න පුළුවන්. ඒත් කලින් තිබ්බ වගේම වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලගේ සම්බන්ධතාවය ඇතුළේදී ඒ දැන් රිකා වෙන පීරියඩ් එකේදී ඒ විශ්වාසය ඒ විදිහට රකින්න කියන වචනය ඒ විදිහට පොරොන්දුව ඉෂ්ට කරන්න. කොහොම වුණත් සැකය සහ නිරීක්ෂණය කියන එක ජීවිත කාලෙම කරගෙන යන්න බෑ. ඒකටත් ලිමිට් එකක් තියෙනවා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඔයාලා දෙන්නම යම් තැනකදී හිර වෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි ඔයාගේ මානසික සුවය පරිස්සම් කරගන්න එක. ඒ නිසා සම්බන්ධය හදනවද නැද්ද කියන එකට වැඩිය ඔයාට හෙටත් හොඳට ඉන්න පුළුවන්ද කියන එක තමයි වඩා වැදගත් වෙන්නේ. ජීවිතේ ලස්සනයි. ඉතින් hina වෙලා ඉන්න. මම නිශානී නානයක්කාර මනෝපදේශිකා.